අත්තද බැලීමේ බඳු පරිදියත් කණ්ඩායම විසින් නව සත්‍ය කණ්ඩායම විසින් නියාමකයයි රොසල් සත්‍ය කණ්ඩායම විසින් අත්තද බැලීමේ බඳු පරිදියත් කරදී කැඳවාගෙන එන්න ඕනේ වේගවත් බඳු පරිදියත් කැඳවාගෙන එනවා කණ්ඩායම විසින් වේගවත් බඳු පරිදියත් කීඩකව කැඳවාගෙන එනවා සුපුම් මදුසංකව කැඳවාගෙන එන්නේ ඔබට පන්දු වාර කරනවා කණ්ඩායම විසින් නිත්‍ය පන්දු වාර කරන්න සුරංග හපුආරච්චි සුපුන් ගල්බලකාරී යුතු නෑ පන්දු 15ක් තිබෙනවා නව සාන්ත සත්‍ය කණ්ඩායමට කඳාන නව සත්‍ය කණ්ඩායමේ ලකුණු මල්ල පිරීමට කැඳවාගෙන එනවා ප්‍රථමයෙන්ම සුපුන් වාසනාවන්ත කීඩකයව කැඳවාගෙන එනවා ලකී 7ව සුපුන් මදුසංකයන් කැඳවාගෙන එන්නේ සුපුන් පන්දු බාර කරනවා ලකී කීඩකයා පන්දු පරදියත් කරන කෙටි පන්දු බාර කුදියත් කරන්නේ දාවකයා කලබලකාරී යුතු නෑ කෙටි පන්දු බාර කුදියත් කරන සුබුන් අවසනාවන්ත විදියට දවා දෙනවා පළවෙනි ලකුණයි පළවෙනි දවාලාමයි පන්දු වාර 15යි නව සත්ති යමක් කරන්න පුළුවන් ලකුණු 10ක්වත් තෝරන නව සත්තියේ ජයග්‍රහණය සඳහා ගායන අසක්‍යයන් සිටනවා ඔබට කලබලකාරී යුතු නෑ අන්න අසක්‍යයන් කැදවාගෙන එනවා වේගවත් පන්දු පරවද්දයක් කරන කීඩකයෙක්ව කලබලකාරී යුතු නෑ පුතා ඔබට පුළුවන් යමක් කරන්න නව සත්‍ය වෙනුවෙන් පළවෙනි ලකුණු මල්ල පිරීමට නම් නව සත්‍ය වෙනුවෙන් සත්‍ය ලකුණු මල්ල පිරීමට පන්දු පරවද්දයක් කරනවා කෙටි පන්දු පරවද්දයක් කරන වේගවත් දාවකයා වේගවත් යුතුයි සුරේෂ් කලබල යුතු නෑ දාවන වේගවත් යුතුයි සුරේෂ් පන්දුව ලැබෙනවා සුරේෂ් කලබලකාරී යුතු නෑ පන්දුව ලැබුණා පන්දු වාර 15යි අපි දුවන්න ඕනේ අපිට පන්දු නෑ 15යි තිබෙන්නේ පන්දු වාර දෙකක් කපා ගොස් අවසానයි පන්දු වාර දෙකක් කපා ගොස් අවසානදී තිබෙද්දි නව සත්‍යයේ තිබෙනවා වේගවත් පන්දු පරවද්දියත් කරන කීඩකයන් සිටිනවා ලංකාවේ අංක 1 පිටිකරුව කැඳවාගෙන එනවා පන්දුවට පහර දීමට කැඳවාගෙන ඉන්නේ ලංකාවේ සිටින අංක 1 පිටිකරුව කැඳවාගෙන එනවා පන්දුවට පහර දීමට කඳන නව සත්‍යය යෝජනය කරන්නේ නියෝජනය කරන අංක 1 පිටිකරුව පන්දුවට පහර දීම සඳහා ඔන්න පන්දු බාර කරනවා නිත්‍ය පන්දු බාර කරන සුරංග හපුආරච්චියන් පන්දු කර දියත් කරනවා ලංකාවේ සිටින අංක 1 පිටිකරුවයි අන්න ඒ පන්දු බාර දියත් කරේ සාන්තන් සත්‍යයේ සිටින්නේ අන්න ඒ පිටිකරුවා පුළුවන් පුතේ ඔබටත් 15ක් ගහමු අපි කලබලකාරී යුතු නෑ පන්දු දෙකක් කපා ගොස් අවසానයි තුන්වෙනි පන්දුවටයි සත්‍යයට එක ලකුණක් ගෙනාවේ තුන්වෙනි ලකුණට පන්දුවටයි ලකුණක් ගෙනාවේ පුතා ඔබට පුළුවන් නව සත්‍ය වෙනුවෙන් තව ලකුණක් ගෙනීමට නම් සත්‍ය වෙනුවෙන් යමක් කරන්න නම් ඔබේ පිට කතා කර යුතුමයි පන්දු පරදියත් කරනවා කෙටි පන්දු බරකුයි කලබලකාරී යුතු නෑ ඔව් දවාල ගොස් අවසానයි කියා විනිසුරු කාර්තුමා සංඥා කරනවා ඔහුගේ පන්දු පාර කැපී යමින් ඔහු දහ යනවා ගායන සංඛ්‍යා පන්දු මේ කපාවලොස් අවසానයි කලබලකාරී යුතු නෑ අපිට ලකුණු යෝනේ අසංඛ්‍යයන් සිටිනවා පන්දුවට පාර දීමට කට්ටියන් සපයන්න නම් අන්න නැවත කැඳවාගෙන එනවා අග්‍රගණයේ කීඩකයෙක් කැඳවාගෙන එනවා පන්දුවට පාර දීමට නව සත්‍ය තුල සිටිනවා අන්න එවන් කීඩකයන් පන්දුවට පාර දීමට ගායන සංඛ්‍යන කැඳවා ගන්න අන්න ඒ කීඩකයන්ව පන්දුවට පාර දෙන්න පුළුවන් අපිට සිටිනවා නව සත්‍ය තුල මෙන්න මෙවන් කීඩකයෙක් කියා දිනේශ කැඳවාගෙන යන පන්දුවට පාර දීමල සුරංග හපුආරච්චි පන්දු බාර කරනවා කෙටි පන්දු බාර කුදියත් කරන්නේ කලබලකාරී යුතු නෑ සුරංග හපුආරච්චි දිනේශට හරියාකාර පන්දුවක් ලැබුණේ නෑ පන්දුවට පාර දීමට නම් කලබලකාරී යුතු නෑ තාම එක ලකුණයි තම සත්‍ය වෙනුවෙන් පන්දු වාර 4ක් පන්දු වාර 5ක් කපා ගොස් අවසానයි නැවතත් කැඳවාගෙන එනවා ලංකාවේ සිටින අංක 1 පිටිකරුව කැඳවාගෙන එනවා පන්දුවට පහර දීමට අන්න සිටිනවා පන්දුවට පහර දීමට ලංකාවේ සිටින අංක 1 පිටිකරුව කැඳවාගෙන එනවා පන්දුවට පහර දීමට පන්දු දියත් කරනවා
අන්න ලකුණු අන්න එවනුයි ලකුණු කියා පෙන්නනවා නව සත්‍ය තුලින් සත්‍ය කණ්ඩායමේ සිටිනවා මෙවන් කීඩකයන් පන්දුවට පාර දීමට නම් කලබලකාරී යුතු නෑ අපිට පුළුවන් යමක් කරන්න නව සත්‍ය තුල සිටිනවා අන්න එවන් කීඩකයන් කණ්ඩායමේ සිටින වේගවත් පිටිකරුවෝ කැඳවාගෙන එන්නේ කණ්ඩායමේ සිටින අංක 1 පිටිකරුවෝ කැඳවාගෙන එන ලංකාවේ සිටින වේගවත් පන්දු පාර දියත් කරන කීඩකයෝ කැඳවාගෙන එනවා පන්දුවට පහර දීමට නම් දියත් කරනවා මාගේ කීම සනාර්ථ කරනවා දාවකයා රොසල් පොඩ වේගවත් යුතුයි පන්දුව ලැබෙන්නේ කලබල වෙන්න ඕනේ නැහැ පුතා තව ලකුණු තිබෙනවා සත්‍ය තුල සත්‍යයට සත්‍යය ඕනේ පන්දුවට ඔබට පුළුවන් යමක් කරන්න පුළුවන් ඔබට පුළුවන් යමක් කරන්න කලබල වෙන්න ඕනේ නැහැ සත්‍යයේ ලකුණු මල්ල පිරවීමට ඔබේ පිට කතා කර යුතුමයි ධනුෂ්ක ඔබට පුළුවන් යමක් කරන්න නව සත්‍ය වෙනුවෙන් කණ්ඩායම සිටින අංක 1 පිටිකරුවෝ කැඳවාගෙන ඉන්නේ පන්දුවට බාර දීමට ඔබට පන්දු බාර කරනවා නිත්‍ය පන්දු බාර කරන සුරංග අපුආරච්චි පන්දුව දියත් කරනවා අන්න පුතේ ඒක තවද්ද කියලා පොඩ්ඩක් බලන්න අන්න ඒකයි පන්දු බාර අන්න එවැනි පන්දු බාර දියත් කරන කීරකෙනු සිටින්නේ නව සත්‍ය වෙනුවෙන් තාම ඉවර නෑ අපි ගහනවා තව පහළට ඔබ ගාද්දි බෑ ගාලා පෙන්නන්නම් තව ඉන්නවා කලබලකාරී යුතු නෑ අපිට පුළුවන් දේ කරනවා අපිට යමක් කරන්න පුළුවන් කලබලකාරී යුතු නෑ සත්‍ය තුල හිටිනවා සත්‍යවන්ත කට්ටිය ගාන අසංඛ්‍යයන් අසුරනවා ඒ විදියටම අපිට යමක් කරන්න පුළුවන් අන්න ඒ යමයි කරන්න ඕනේ නව සත්‍ය වෙනුවෙන් වේගවත්ම පන්දු පරවතියත් කරන කීටකේව කැඳවාගෙන ඉන්න කණ්ඩායමේ සිටින අග්‍රගණයේ පිටිකරුවා පන්දු පරවතියත් කරනවා අන්න එයයි පුතේ පන්දු පාර අන්න ඕකයි පන්දු පාර අපිට ඕනේ ඔන්න ඔච්චරයි නව සාන්ත සත්‍ය කඳාන සත්‍ය ජයග්‍රහණයට නම් අන්න එයයි පන්දු පාර පුතේ අපි ජයග්‍රහණයට නම් සත්‍යට අන්න එයයි පන්දු පාර කලබලකාරී යුතු නෑ අපිට පුළුවන් යමක් කරන්න කඳාන නව සත්‍ය අන්න එයයි සත්‍ය ගාන අසංඛ්‍යයන් අසුරන ඒ විදියට කරන්න ඕන විදියට කරයි ගායන අසංක ලංකාවේ සිට අංක 1 පිටිකරුවයි මේ පන්දුවට පහර දෙන්නේ කලබලකාරී යුතු නෑ උඩ පන්දු බාර කරනවා ඩීඩී සම්පත් සිටින්නේ පන්දු බාර කරන සුරංග අපුආරච්චි ලා බාලද කීඩකකුයි උඩ ධාවන වෙන්නේ අංක 1 පිටිකරුවයි මේ පන්දුවට පහර දෙන්නේ මාගේ කීම සනාර්ථ කරනවා ක්‍රීඩාංගනේ ඔබට ඇදී යන්නේ මට නම් කියන්න දෙයක් නැහැ අන්න එයයි පන්දු පාර අන්න එයයි පුතේ පන්දු පාර කඳාන නව සත්‍යයේ සිටින සත්‍ය ඔයයි අපිට පුළුවන් යමක් කරන්න කියලා අපි පෙන්වන්න ඕනේ පිට කතා කරලා විතරයි වාගේ ඔයාලට පුළුවන් දේ ඔයා කරලා පෙන්වන්න ඕනේ කඳාන සත්‍ය මෙයයි කියලා අපි පෙන්නනවා අපි කඳානේ අපේ සත්‍යය අන්න එයයි අපි අග්‍රගණයේ කීඩකයෝ කියලා අපි පෙන්නනවා ඔයාලට පන්දු බාර කරනවා අග්‍රගණයේ කීඩකයෙක් සුරංග අපුආරච්චි අන්න ගෙනාවා අඩකවේ තුලට කෙටි පන්දු බාරකුත් දියත් කරන්නේ රොසෙල් කලබලකාරී යුතු නෑ රොසෙල් පන්දුව ලැබෙනවා එපා කලබල වෙන්න අපි ගාලා ගන්නම් කලබල වෙන්න ඕනේ නෑ අපිට පුළුවන් ගාලා ගන්න අපි ගාලා ගන්නවා අන්න කැවද වාගෙන එනවා අත්වල් බැඳ ගැනීමට තවත් කීඩකෙක් කැඳවාගෙන එනවා වේගවත් පන්දු පාර දියත් කරන කීඩකයට අත්වල් බැඳ ගන්න කීඩකෙක් කැඳවාගෙන එන්නේ මෙන්න මෙයයි අත්වල් බැඳ ගැනීම පන්දු වාර 4ක් තියෙනවා 4ට 4ක් ඕනෙමයි පන්දු වාර තව 4ක් තිබෙනවා 4ට 4ක් සත්‍යයට පුළුවන් සත්‍ය කියන්නේ එයයි පුතේ සත්‍යයට පුළුවන් අන්න බෝල පාර කෙටි පන්දු පාරකුත් ආවක වේගවත් යුතුයි
ධාවන වේගවත් විය යුතුයි පන්දුව ලැබෙනවා. ධාවන වේගවත් විය යුතුයි. වේගවත් විය යුතුයි පුතේ. අන්න ධාවනය නව සත්‍යයේ තිබෙන ධාවනය මේකයි. ගාලත් ගන්නවා දුවලත් ගන්නවා. කඳානේ අපි එමයි සඳහන සත්‍ය. කඳාන සත්‍ය කියන්නේ ගාලත් ගන්නවා දුවලත් ගන්නවා. සත්‍ය කියන්නේ ඒකයි සත්‍ය පුතේ. කලබලකාරී යුතු නෑ. ගාලත් ගන්න පුළුවන් දුවලත් ගන්න පුළුවන්. අපේ දක්ෂකම ඒකයි. අපි මේ දෙවිනි වටේ ඉන්නේ මේ කුසලානේ අපිටම තමයි. කලබලකාරී යුතු නෑ. කලබලකාරී යුතු නෑ. අන්න තවත් ලකුණක් ගෙනීමට වේගවත් අංක 1 පිටිකරුවෝ ගෙදවාගෙන එනවා. අංක 1 පිටිකරුවෝ ගෙදවාගෙන එන්නේ. තවත් ලකුණක් ගෙනීමට සත්‍යයට. මේ කුසලානේ අනිවාර්යයෙන්ම සත්‍ය නිහතයි. කලබලකාරී යුතු නෑ අපි. අපිට තියෙන්නේ මේක ගහලා ගන්න හිමින් කලබල වෙන්න ඕනේ නෑ. කෙටි පන්දු බාරු උදියත් කරන්නේ. රොසෙල් කලබලකාරී යුතු නෑ. හිමින් ධාවනය වෙන්න ඕනේ. කෙටි පන්දු බාරු උදියත් කරන්නේ. දෙවිනි කට්ටිය කෙටි විරාමයක් ලබනවා. පන්දුවර දෙකකුයි තිබෙන්නේ පන්දුවර පහර දීම සඳහා නව සත්‍ය කණ්ඩායමට. ඔය දෙකට දෙකක් කඳු ලකුණු ලබාගත යුතුමයි. කඳාන නව සත්‍ය කණ්ඩායම අපි මේ ජයග්‍රහණය සඳහා යෑමට නම් මේ පන්දුවර දෙකට අනිවාර්යයෙන්ම ලකුණු දෙකක් ලබාගත යුතුමයි. ශක්ති අපිට පුළුවන්. පන්දුවර දෙකට ලකුණු දෙකක් ගහලා පෙන්නන්න. කඳාන සත්‍ය කඳාන ශක්තිය කියන්නේ එහෙමයි. අන්න බෝල. දාවක වේගවත් යුතුයි පුතේ ලකුණයි තමයි ලකුණයි. දාවක වේගවත් යුතුමයි. කලබලකාරී අපි නිස්සාකාරී හරි ගලගන්න එපා. එහෙම තමයි. අපිට බෝල නැහනේ. ගණන් ගන්න එපා. එහෙම තමයි. තව පන්දුවර එකක් තිබෙනවා. නව සත්‍යයට පන්දුවර පහර දීම සඳහා. නව සත්‍ය කණ්ඩායම අවසාන පන්දුව තිබෙන්නේ කැදවාගෙන එනවා. නැවතත් අර අග්‍රගණයේ කීඩකයව කැදවාගෙන එනවා පන්දුවට පහර දීමට. ලංකාවේ සිටින අංක 1 පිටිකරුවෝ කැදවාගෙන එන්නේ. පන්දුවාර 1යි. මේකත් ඉතින් අනිවාර්ය ලකුණයි. ඔබට පන්දු බාර කරනවා නිත්‍ය පන්දු බාර කරන්න. කන්නම සිට නිත්‍ය පන්දු බාර කරන්න. සුරංග අපුආරච්චි. අපුආරච්චි ඉදිරියට කරන්නේ. කෙටි පන්දු බාරකුයි. කලබලකාරී යුතු නෑ. අපි ලකුණු පන්දුවර 7ක් ලබාගෙන තිබෙනවා නව සත්‍ය කණ්ඩායම. බොහොම ස්තුතියි.
සමීර ප්‍රසන්න උපන්දින හර්සර් තරගය මේ වෙනට අවසාන මහ තරගයට ඇවිල්ලා තිබෙනවා. බොරලස නවතරු සහ කඳානි ශක්ති මේ තරගය පන්දුවර 15කට සීමා කර තිබෙනවා. මුලින්ම පන්දු 15ට මුහුණ දෙනවා ශක්ති පිළ වට 7ක් ලබාගෙන තිබෙනවා. වට 8ක ඉලක්කය තමයි බොරලස නවතරු පිළට ලබා ගන්නට තිබෙන්නේ පිටියේ පන්දු හෝමාරුවේදී එක ලකුණක් ශක්ති කණ්ඩායමට නවතරු අතින් යන හැඩය අපි දුටුවා පිටියේ. එවුනත් ලකුණු 8ක ඉලක්කයේ නවතරු දස්කම් පාන්නට ඕන හොඳින් පිටිකරණය මේ වටිනා කියන තරගය තුල මේ වෙන විට බොරලස නවතරුව ශක්ති මේ වටිනා කියන කුසලාන දෙකට හිමිකම් කියලා හමාරයි මේ වෙනිට. මුලින්ම නවතරු මේ කුසලානයකට හිමිකම් කිව්වා මුල්ම තරගය ජයග්‍රහණය කරගම් පිටිය තුල සාර්ථකව මෙන්න සූදානම. පිටියේ සාමල් නිරෝෂන් වයෝදවා තිබෙන්නේ. සාමල් නිරෝෂන් පිටිය අත්හදා බැලීමේ කාර්ය කරේමටයි සූදානම් පිටියේ සාමල් නිරෝෂන්. එරික් සොරංග හොඳින් තමාගේ ක්‍රීඩකින්ට පන්දු යොමු යුතුයි. මොකද වට 8ක් ලබාගත යුතුයි ජයග්‍රහණය සඳහා. ශක්ති පිළ වට 7ක් ලබා ගන්නවා. ධනුෂ්ක කුමාර ආදරයට රණ ඉතා මැනවින් ලකුණු 5ක් ලබා ගන්න ඔහුගේ සාර්ථක හරඹය තුල අපි දුටුවා. මොබියාති ජයශ්‍රී සමග ඉද්දී අපි එක්ක හොඳ මිත්‍රත්වයේ තිබෙන ක්‍රීඩකෙක් තමයි ධනුෂ්ක කුමාර රණ කියන්නේ. පයිදරාඩියට පළවෙනි ගහට දෙවෙනි ගහට පන්දුව මිස්සුණු තැන ලකුණු ගෙනාපු නිසා තමයි රණා නැමැති නාමය උට පට බැඳුනේ. ඊටම තක්ස අඩිවේගතාවකෙක් අපි දන්නවා. වෙන සූදානම නවතරුවේ ආරම්භක ප්‍රතිකරණයට තිබෙන වගකීම පහට 3ක් අදින්නට ඕන නවතරුත්. එවිට තමයි මේ තරගය හොඳින් නිර්මාණය කරන්නට පුළුවන්. වට 8ක් ලබා ගන්නට ධර්මාංශයක් හොඳින් ඉලක්කයට ටක්කයට පහර දීමේ කලාව දිවෙනවා පිටිය තුල. මේ නාමල් නිලංක වයදවා තිබෙන්නේ. අමල් නිලංක පිටිය තුල තමාගේ ආගනා පිටිකරණය ආගනා පිටිහරඹය පිටිය තුල සාර්ථක බෙල්ල කරගන්නට පුළුවන්. අමල් නිලංක බලමු. අමල් නිලංක එරික් ගෙල් ලැබෙන පන්දුව පාර අකල්ලේ කරනවා. අමල් නිලංක පන්දුව පහින සුළු පාර පන්දුව එක එල්ලේ ලබා දෙනවා කඩිම අතරට. ඒක නෙමෙයි අවශ්‍ය. තමාගේ පිටිකරණය තමයි අවශ්‍ය මෙතෙන් සිට. පහට 3ක් ලබා ගත්තොත් මුල්ම අඩිතාලම හොඳින් නවතරුට දමා ගන්නට පුළුවන්. පයිදරාඩියට අපිට අභියෝගයක් හැටියට ධනුෂ්ක කුමාරගේ පිට ලබා ගැනීම ඔහුගේ පන්දු පහටම 5ක් ගසමින් තමයි ඔහුගේ ස්ථාවරය රැඳුවේ. ශක්ති පිළේ ඒ ආකාරයට නවතරු කණ්ඩායමෙන් පිටිකරුව දෙන්නෙක් විතර ක්‍රියාත්මක වෙන්නට ඕන. වට 8ක් ලබා ගැනීමේ කාර්ය මාන්ඩ්‍රිපෝ මොන්ටි කාලෝ ක්‍රීඩා පිටිය තුල. ධනුෂ්ක කුමාර වට 6ක් ලබාගෙන තියෙන ලකුණු පෝරුවයි නිවැරදි කරනවා. ඊටම දක්ෂ රණාව අපි දන්නවා හොඳින්. වෙන සූදානම සාමල් නිරෝෂන් අවශ්‍යයි ලකුණු. මෙන්න ලැබෙනවා එරික්ට පන්දුව. එරික්ගෙන් ඔබට පාදයක් ඉදිරියට තව පහරක් එල්ල කරනවා වදින්නේ නැහැ පිටිය තුල. මෙන්න පන්දු දෙක කැපී යන එක තමයි අපිට තියෙන වරද. දෙකට එකක්වත් අදින්නට ඕන. අනිවාර්යෙන්ම පිටිකරුවන් අතර හොඳින් දස්කම් පාන්නට ඕන. රණා 6ක් ගැහුවනම් ඩිල්සන් 4ක් ගහන්නට ඕන. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. පිටිකරුවෙකුගේ දක්ෂතාවය වරසේ කීර්ති නාමය එල්ලේ නාමය වර්තමානයේ ක්‍රීඩකෙන් දැන් හොඳින් ඩිල්සන්ලා තමයි කරන්නේ. ඒ නිසා තමගේ කාර්යය විය යුතුයි. ඔබ දකින්නට ඇති රණාගේ හර්මය. ඒ ආකාරයට ඔබ 4ක් ගැහුවොත් තරගයේ වෙනවා මෙතෙන් සිට. ඊටම දක්ෂ ලෙස පිටිකරණය දීවෙන ක්‍රීඩකෙක් හැටියට ඩිල්සන්. වෙන සූදානම එරික් හොඳ පන්දුවක් දෙකක් වැටෙනවා ඩිල්සන්ගේ ප්‍රතිඵල තියා ගන්නට පුළුවන්. ඩිල්සන්ගේ පහර ක්‍රීඩා පිටියේ සීමා මලවලෙන් එහාට දේදුන්නක් වම් අත අතින් පායලා තියෙද්දී පන්දුව දේදුන්නක් වගේ කිඳා බහින්නටයි ගහන්නේ ඩිල්සන්ගේ පාර. ඒ තාම සාර්ථකයි පිටිය තුල දේදුන්නු දෙකක්. එකක් අඩලෙස එකක් ටිකක් මගට සාර්ථකව පිටිය තුල දිස් වෙන ආකාරයක් දකින්නට පුළුවන්. ඒ ආකාරයේ පිටිහරඹය තිබෙන ආකාරය තමයි දකින්නේ ඩිල්සන්. යොදවනවා නැවත. රණා සමානව මෙන්න පිටිය ආවරණය කරනවා. කඩාන ශක්ති පිළ ඊට අතිදක්ෂ කණ්ඩායමක් හැටියට සූදානම. ඩිල්සන් අයගත් පිටිකරණය කඩේම දෙදරන්නට ගහන්නට හැකියාව තියෙන ක්‍රීඩකයා. ඩිල්සන් කපා හරින පන්දුව ක්‍රීඩා පිටියේ දැවී යාම සටහන් කරන්න බලමු. ක්‍රීඩා පිටියේ දැවී යාමයි එවර පන්දුව ටිකක් ඇඟට බරට වැඩි කියන වගේ ඩිල්සන් පන්දු පිරිනමන එරික්ට සටහන් කරනවා. දැන් කැඳවන්නේ සරත් කුමාරවයි. කණ්ඩායමේ තුන් ඉරියව් වැජබෙන ක්‍රීඩකයා. තරගය අරින්නට එපා. තරගය හැටියට නිර්මාණය කරන්නට ඕන. දැන් බොරලැස්ස විශේෂයෙන්ම
ඉතා නියම පෙරහුරුවක් කරන ටයිම් එක තමයි මේ වෙලාවේ ජනපද ක්‍රීඩා පිටිය. අනේව සරත් සහ ජාමර්ලා සිතට අරන් සුදේශයන්ලා සිතට අරන් යා යුතුයි. ලකුණු සංඛ්‍යාව තර කිරීමට පිටියේ සරත් කුමාර ඔබ දාගන්නට ඇති රණාගේ පාරවල් ටික ඔබත් ගහන්න ඒවා තමයි අවශ්‍යයි. සරත් කුසලතා තමාගේ තුන් ඉරියව්වේ එක කුසලතාවයක් තමයි හිතිකරණය. වෙන සරත්ගේ පාර පන්දුව අදින්නේ පාර්ගේ පන්දු උඩ පන්දුවක් හැටියටයි හිතේ දැවටෙන්නේ. හිතේ දැවටෙන්නේ පිටියේ පන්දු සරත් කුමාර දැවි යනවා. පන්දු කීයක් කැපුණද මල්ලිලා? පන්දු 5ක් කැපෙන ඔන්න එක් ලකුණයි ලබා ගන්නේ. ඒක තමයි පහට 3ක් අදින්නට ඕන. මේ තරගය එළවා ජය ගන්නවා නම් වෙන යොදවන ක්‍රීඩකයා හදනට චාමර දීපාල් යොදවා තිබෙන්නේ. ධනුෂ්ක කුමාරලා හොඳින් තන්න හඳුන්න ක්‍රීඩකයෝ තමයි චාමර්ලා. කුසලතා එල්ලේ කුසලතා එක්ක ඉන්න ක්‍රීඩකයෝ තමයි ධනුෂ්ක කුමාර චාමර්ලා කියන්නේ. චාමර ඔබගේ දක්ෂතාවය මේ තරගයේ පුරා තියෙන්නට ඕන. චාමර පන්දු 5ක් කැපිලා හමාරයි මේ වෙන විට පිටිය තුල. එන්න මෙහෙම ඉල්ලනවා පන්දුව. එරික්ගෙන් ලැබෙනවා චාමරට. පාරක් එල්ල කරනවා කපා හරිනවා පන්දුව. බලමු ක්‍රීඩකයෝ ඉන්නවද කියලා. පන්දුව රැකගෙන තියෙනවා. මෙන්න චාමරත් දැවි යනවා පිටේ. හරි හැටි දැවටෙන්නේ නැති පාර කෙටි දුර පන්දුව හොඳින් රකින්නවා. ශක්ති කණ්ඩායම හදාන ශක්ති කණ්ඩායම පන්දුව හොඳින් රකින්නවා. බලමු යොදවන ක්‍රීඩකින්ම සාන්ත වේමරත්න සුදේශයන් වෙනි ක්‍රීඩකයෝ සිටිනවා පන්දුවට පහර දීමට. ඊට සාර්ථක උපන්දින හරසර තරගයේ ඊට මැනවින් මේ තරගයට බාධා ඇති වුණේ වර්ෂාවෙන් තමා කීප සැරයක් බොරු පොඩි ප්‍රශ්නත් ඇති වුණා තරගය තුල. ඒවටත් කාලය ගත වුණු ඒ කාර්ය අපි දුටුවා පිටියේ. කෙසේ වෙතත් තරගය සාර්ථකව අවසන් කිරීමට තමයි සංවිධායක මණ්ඩලය සමීර විශේෂයෙන්ම අධිටන කළේ. ඒ නිසාම පන්දුවාර 15කට සීමා කරන අවසාන මා තරගය. සාන්ත වේමරත්න මුල් තරගයේ ජයග්‍රහණය තමාගේ ලස්සනට බෝල පාරවල් කීපයක් මේ පිටියෙන් එහාට මෙහාට තල්ලු කරපු ක්‍රීඩකයාගේ බලමු පහර. සාන්ත වේමරත්න කපා හරිනවා පන්දුව. ඩවුන් කණු ඉහළින් නගිනවා පන්දුව. විනිශ්චයකාරවරු නියඳයි. උඩ පන්දුවක් හැටියට රැකලා තියෙනවා. එයත් තවියාමක් හැටියටයි සටහන් වෙන්නේ. දැන් සුදේශයන් සහ බලමු යොදවන ක්‍රීඩකයා රන්දීපවා යොදවා ගන්නට සූදානම්. ක්‍රීඩකයෝ ළඟින් දැවි යද්දී පන්දුත් ඒ ආකාරයට කැපෙනවා. ඒක තමයි නවතරු කණ්ඩායම මුල්ම පන්දු වාර 5න් තමයි අසාර්ථක. පහට 3ක් ගස්සුවා නම් තමයි ඊටම වටින්නේ. කෙසේ වෙතත් පන්දු ක්‍රමෙන් කැපියද්දී ක්‍රීඩකයෝ දැවි යන ආකාරයයි දකින්නේ. දැන් සූදානම් රන්දීප. බලමු රන්දීප මා දුටුවේ නෑ රණාගේ දක්ෂතාවය නවතරුවෙන් ගොඩ නැගෙයි. මෙතෙන් සිටවත් ගොඩ නැගුණොත් තරගයේ හට මෙහාට කරන්නට පුළුවන්. ඒක තමයි විය යුත්තේ. රන්දීප තරුණ ක්‍රීඩකෙක් හැටියට දුහන්න සිටිනවා. දාවකයෝ නියම තැන්වල පන්දුවට පහර දීමේ කාර්යය තියෙන්නට ඕන. රන්දීප බලමු කොතනද තමාගේ ආගනා පිටිකරණය. හැරෙනවා ලෙග් සයිඩ් එකට පන්දුවක් දෙදී. එල්ල කරන වේගවත් පාර. පන්දුව උඩ පන්දුවක් හැටියට රකින්නට හැකියාවක් නැහැ. තද බල පාර. පන්දුව අතින් ගිලී යද්දී තවත් පන්දුවක් කැපෙනවා පිටිය තුල. එන කැඳවා ගන්නවා නැවත. එරික් සුරංග වයෝදවා තිබින්. එරික් සුරංග කණ්ඩායමේ සිටින අති දක්ෂ ක්‍රීඩකෙක් හැටියට තමාගේ කාර්යය මැනවින් ඉටු කරන්නට අවශ්‍යයි පිටිය තුල. චාමර දීපාල් පන්දු පිරිනමන ක්‍රීඩකයා හැටියට දැන් සෝදානම එරික් සුරංග කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩකයාගේ පිටිහරඹය අමතරු මුල්ම පන්දු පහට අඩිතාලම දබා ගත්තා නම් තරගයට සාර්ථක වෙනවා. කෙසේ වෙතත් බෝල 5කට 1 ලකුණ තමයි සටහන් වුණේ. මෙන්න එරික් සුරංග මෙතෙන් සිට ඔබලාගේ පිටිකරණය තමයි පිට ලකුණු අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එරික් සුරංග ප්‍රතිචාරය ලැබෙන සහෝදර ක්‍රීඩකෙක් චාමර පන්දු පිරිනමන ක්‍රීඩකයා. බලමු චාමර තමාගේ පන්දුවට එරික්ගේ පහරවල් කොතනද? මග සහිත පන්දුව කැපී යන හැඩයටයි පහර එල්ල වෙන්නේ. එන්නේ අතරතුර සරත් කුමාරත් එනවා. තුන්වෙනි කඩීම කරා ශක්ති කණ්ඩායමට තියෙන කාර්යය තමයි පන්දුව කපා ගන්නට උන් එක කෙරෙද්දී මෙන්න නැවත සුදේශයන් යොදවා ගන්නවා. සුදේශයන් එකෙල්ලේ සිට ගැහිමේ කාර්යය තමයි මේ තරගයේ වෙනසක් කරනවා නම් සමටවත් අදින්නට නම් මහවතරු කණ්ඩායම වෙර දරා ගන්නට ඕනේ තමයි. දැන් සූදානම් පිටියේ වෙන සූදානම් කණ්ඩායමේ සිටිනවා. අන්දු 6ක් තියෙන වග තමයි දන්නන්නේ. ලකුණු පෝරුව මෙන්න සෙහන් ලැබෙන පන්දුව
පාරකෙල්ල කරනවා අය තන තිල්ලේ පන්දුව කැපෙනවා අනිවාර්යෙන්ම පන්දුව කෙරි වේගයෙන් යමු කරනවා සාමලුත් වෙනවා බලමු ලේගේ වැඩි කරන අවසාන මොහොතේ බලමු ආව් වෙන්න වල්ටි මයිදන හැටියට හොඳම තාවකයා හැටියට සරත් සාමල් නිරෝෂන් පෙන්නුම් කරනවා මේ තරගේ මයිදන හැටියට අපි තෑගි වෙන් කරන්නන්ගේ කාර්ය මේ තමයි වල්ටි උඩ කරනම් බිම කරනම් දේශපාසු කීඩකෙකින් නෙමෙයි බේරුනේ රණාගේ ධනුෂ්ක කුමාරගේ තමයි යම තන වල්ටිය ශරීරය වෙනස් කිරීම තමයි දක්ෂතාවය මෙන්න සෙහන්ට නැවතේ chance එකෙන් එකෙල්ලේ සිට දැන් සෙහන් තදබල පාරවල් දෙකක් ගැහුවොත් තමයි දැනෙන්නේ කාටත් මෙන්න සූදානම සෙහන්ගේ කෙටි පහර ඕල් ධනුෂ්ක කුමාරගේ හා සමාන පහර එක තමයි එල්ල ක්‍රීඩාවේ chance එකක් දුන්නොත් එල්ල ක්‍රීඩාව අපිට එපා වෙන්න ගහපු ක්‍රීඩකයෝ ඉඳලා තියෙනවා අනේ වගේ තමයි අපි දුටුවේ මේ තරගයේ පුඩා chance විශේෂයෙන් මෙහාට වුණොත් අනිවාර්යෙන්ම හොඳින් පිටිකරණය නියැලෙනවා අපි දුටුවා ග්‍රේසන්ගේ 101 මුතු කණ්ඩායමේ ග්‍රේසන්ගේ ආගනා පිටි ආරම්භය හැබැයි ග්‍රේසන් එක්ක ගහපු අර වමත් කොල්ලා ඔෆ්සයිඩ් එක ගහපු එක තමයි වැඩේ කැවුනේ එයාත් ගැහුවා නම් මේ පැත්තට පන්දුව බොහෝ දුරට පිටේ දැවටෙන්නට දීලා කෙසේ වෙතත් සමවුණු තරගයේ නැවත පරාජයටපත් වෙනවා අපි දුටුවා අපේ සත්කාරක 101 මුතු පිළ වෙන සූදානම සිහන් ලකුණු දෙකක් ලබාගෙන කෙල්ලේ සිට මේ ආකාරයේ තමයි ධනුෂ්ක කුමාරගේ හරඹය මෙන්න ලැබෙන පන්දුව සයහානල කරන නමද ලකුණක් සොයා තමයි පන්දුව ගමන් කරන්නේ පීටියෙන් ඉමතට තවත් ලකුණක් සුදේශහන්ගේ නමට කෙලින් සටහන් කරගන්නවා මේ තරගය සාර්ථකයි මුල් පන්දු පහට ස්ථාවරයේ ගොඩ නැගුවා නවතරු කණ්ඩායම ජය කෙහෙලි නංගන්නට තිබුණා කෙසේ වෙතත් දැන් බොහෝ දුරට වෙර දරා ගන්නට වෙනවා තරගයේ තුර ඊට හොඳින් පිටිකරණය නියලන ක්‍රීඩකින් හැටියට සුදේශහන්ට පන්දු දෙකම නැති වෙලා තිබෙනවද පන්දුවක් ලැබෙනවා මයිදන හැටියට අවසාන මාත් තරගයේ පන්දුවක් ලබා දීමත් ඉතා වටිනවා මොකද බොහෝ දුරට වැහිබර ආස්කුස අපි දුටුවා තරගයේ මැද සිට මේ දක්වා හොඳින් කාලගුණේ තිබුණත් මේ තරගයට හානියක් නොවන ලෙස පරිසරයේ සැකසීලා තිබෙද්දී සුදේශහන් ආසයි දකින්න තව පාරක් දෙකක් බලමු එල්ල ක්‍රීඩාවේ ඔබ ශක්ති කණ්ඩායමේ ලකුණු අතර සිටි ක්‍රීඩකයා ධනුෂ් කුමාර නාමතරු කණ්ඩායමේ ලකුණු අතර සිටින ක්‍රීඩකයා ඔබ විය වෙන්නට නම් මේ පාර ගහන්නට ඕන අයිලියට බෑන්න කපාරනා පන්දුව ඩැඩි සුළඟත් එක්ක වැඩි දුරක් ගමන් කරනවා ක්‍රීඩකයෝ රකින්නට හැකියාවක් නැද්ද බලමු රැකලා තියෙනවා තක්ෂ පන්දු රැකීම සුදේශයන් වයිස් කණුවේ ළඟින් ගහපු එක තමයි වරද. ඔතන තමයි මම මුලින් තරගයේ කිව්වේ. ක්‍රීඩා පිටියේ ඉඩම තියෙන තැන තමයි ලෙග් එකේ ওই කොන වෙන දැබි යනවා. දැන් තරගයේ සමටද තියෙන්නේ. දෙකට දෙකයි තරගයේ ජයටද සමටද? නවතරු කණ්ඩායම පරාජයටපත් වෙනවා මේ විදිහට. අන්ද සීමාව මයිදරාඩේ ඉක්මවා ගොස් තිබෙනවා පිටි ලකුණු සටහන් කරන අය. කෙසේ වෙතත් ශක්ති කණ්ඩායම හොඳින් ජයග්‍රහණය කරනවා මුල් තරගයත් මයිදරාඩේට 9 මුතු 100 මුතුට තිබුණු ජය බොහෝ දුරට යාලා දුන්නු ජය වෙනස් කරගත්තු ආකාරය තමයි එල්ල ක්‍රීඩාවේ අවශ්‍යතාවය තිබුණා. කෙසේ වෙතත් අවසාන මා තරගයට ශක්ති නවතරු ගැටදී මෙන්න සූරතාවයට හිමිකම් කියනවා. හදාන ශක්ති පිළ අනුසූරය හැටියට නමතරු මේ කුසලාන දෙකම ඉතා මනරං සමීර ඔබගේ උපන්දින හරසර තරගයේ ඉතා මැනවින් එද්දී මෙන්න අජිත් ඉතුරු කාර්ය කිරීමට වන්රිප් වෙන දක්ෂ නිවේදකයාට